guys ඉතින් ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ days with nudam එක. අද ඉතින් අපි බලන්න යන්නේ කොහොමද බසින්දු නිසියා වලට මොඩ් එකක් ගෙනල්ලා ගේන්නේ කොහොමද කියලා. ඉතින් guys මම හිතනවා කට්ටිය subscribe කරලා like එක දාගෙන යයි කියලා. ගහන කට්ටිය comment එකේ අත උස්සගෙන අර emoji එකක් තියෙන අන්න ඒක දාගෙන යන්න. මගේ දේවල් අඩුපාඩු නම් ඒවත් මට කියන්න අවුලක් නැහැ. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. guys ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම බසින්දු නිසියා එක download කරගෙන තියෙන්නේ. දැන් අපි play store එකට යනවා. play store එකේ search කියන බටන් එක click කරන්න. click කරලා ගහන්න ඕන බසිත් කියලා හරි නැත්නම් බස් mod ශ්‍රී ලංකන් බසිත් කියලා ගහන්න ඕන. එතකොට ඒකේ එනවා උඩින්ම එනවා නිකන් රතු පාට වගේ එකක්. හරි අපි එතනට ගිහිල්ලා මම කතා කරන්නම් වෙන්නේ ඒව මොකද්ද කියලා. හරි ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මම ක්ලික් කරා. ඒක ඉන්ස්ටෝල් කරන්න දාන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ හම්බෙයි. හරි guys ඉතින් ඉන්ස්ටෝල් වුණා. දැන් අපිට ඒක ඉන්ස්ටෝල් කරපු ඇප් එක ක්ලික් කරන්න ඕන. මෙතනින් නෙවි හෝම් එකට මේක දැන් එනෝනේ. එතෙන්දි තමයි ක්ලික් කරන්න ඕන. ක්ලික් කරමු. guys ඉතින් මම ක්ලික් කරා. දැන් ඉතින් ඕක එනවා. ඔහොම yes to all කියන බටන් එක ඔබන්න ඕන. එතකොට දැන් මේ සින්දුව තාලකට download කියන එක ඔබන්න. දැන් අපි ඒගොල්ලොම අපි යවන Chrome එකට. Chrome එකෙන් ඔය දම් පාට වගේ එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන අර download file කියන එකෙන් open කරගන්න. open වුණාට පස්සේ set වෙනවා. ඉතින් guys ඔන්න මගේ එක open වෙලා තියෙන්නේ. දැන් යන්න ඕන බසින්දු නිසියා එකට. ගියාට පස්සේ ඉතින් guys මෙතන mod කියන බටන් එක ක්ලික් කරලා මෙතන download vehicle හරි නැත්නම් import කියලා එකට හරි යන්න ඕන. දැන් මම මේ import කරන එකට ගන්න. හරි guys ඉතින් බසින්දු නිසියා එක open කරගත්තට පස්සේ යටම වම් පැත්තේ යටම තියෙනවා. ඉතින් guys mod කියන එක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ මෙතන vehicle mod කියන එක download vehicle mod කියන එක මේව කරන්න. ඊට පස්සේ Chrome එකට යනවා. එතනිනුත් ගන්න හැකි ඕනම vehicle එකක්. ඒ වුණාට මම එතනින් ගන්න නැතුව මම ගන්නේ import කියන එකේ ගිහින් file manager ඔබලා මෙතන තියෙන download කියලා. ඒකේ තියෙන ඒකේ ඔයගොල්ලෝ download කරපු එක ඔයගොල්ලෝ හොයාගන්නවා. ඊට පස්සේ use rupees කියන එක බලනවා. දැන් මෙතන එනවා confirm කියන එක. ඒක බලනවා. දැන් ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති screen දුඹුරු ලැමිසි කියලා තියෙනවා. ඉතින් දැන් මෙතන දුඹුරු ලැමිසි බස් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි අර වමයි දකුණයි තියෙන බටන් දෙකෙන් මම නම් ඉස්සෙල්ලා දකුණ එක තමයි ක්ලික් කරන්නේ. ඔන්න හරියටම ආව දුඹුරු ළමිස්සි. දැන් ඉතින් ඔන්න ඔහොමයි ඒක ගන්නෙ. මේ බලන්න ඉතින් හොඳටම තියෙනවා. පොඩ්ඩයි යද්දි ස්ට්‍රක් වෙනවා. ඒක කරන් දෙයක් නැහැ. ඒක බස් එක මොඩ් ගහද්දි එහෙම තමයි. ශ්‍රී ලංකාවේ කොඩි දාලා අන්න ඒ වගේ ලස්සනට තියෙනවා. හරි. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් මම days with nudam.